Hi everyone, welcome you all back to our U4U Easy English Learning Channel. ඉතින් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ U4U Easy English Learning Channel එකට. ඉතින් අපි මේ වෙනකොට lessons 4ක් අවසන් කරලා තියෙනවා මූලික පාඩම් වල. ඉතින් අපි අද කතා කරන්න බලන්නේ අපේ පස්වෙනි lesson එක unit 5. ඉතින් බලමු මේ lesson එක මොකක්ද කියලා. මම ඔයාලගෙන් අහුවොත් ඔයාලා ඊයේ හවස 7ට විතර මොනවද කර හිටියේ කියලා. What were you doing at 7 p.m. yesterday evening? What were you doing? ඔයාලා මොනවද කර හිටියේ ඊයේ හවස 7ට විතර? කෙනෙක් කියන්න පුළුවන් I was watching television. I was watching television. I was watching television. මම රූපවාහිනිය නරඹමින් හිටියා. තව කෙනෙක් කියන්න පුළුවන් I was doing my homework. I was doing my homework. මම මගේ homework කර හිටියා. තව කෙනෙක් කියන්න පුළුවන් I was having my dinner. I was having my dinner. මොකද කරේ? මම මගේ රාත්‍රී ආහාරය ගනිමින් හිටියා. ඉතින් එක්කෙනා විස්තර කරනවා එයාලා ඊයේ රාත්‍රී 7ට මොනවද කර හිටියේ කියලා. ඔන්න මෙන්න මේ වාක්‍ය පැටර්න් එක ආකාරය තමයි අපි past continuous යටතේ කතා කරන්නේ. past continuous tense එක යටතේ කතා කරන්නේ. මොකක්ද දෙන්නේ කරේ අපි? අතීතයේ නිශ්චිත වේලාවක් සැලකිල්ලට ගත්තා. ඒ වෙලාවේ අපි මොනවද කර හිටියේ කියලා විස්තර කළා. මෙන්න මේවෙන් තමයි අපි එතකොට අද lesson එක අපි කතා කරන්නේ past continuous tense ගැන. එහෙමනම් මේ වාක්‍ය ලියන ක්‍රමයක් තියෙනවා. අපි හැම lesson එකකම ලියන රටාවක් අපි දාන්න structure එකක් තියෙනවා. මේකටත් ඒ වගේම තියෙනවා. මෙතෙන්දී බලන්න අපි ලියන විදිය කරන කෙනා subject එක helping verb එකක් කියදෙනවා. was verb වලින් එකක් ක්‍රියාපදයේ අගට අනිවාර්යෙන් ing දාන්නට ඕනේ continuous නිසා. ඒ වගේම object එක ක්‍රියාවට යටත් වෙන දේ. subject was verb verb in ing form and object. ඔන්න ලියන ආකාරයට අපි මේ තව example එකක් අරන් බලමු. I was reading a book. I was reading. I was reading. I was reading a book. මම පොතක් කියවමින් හිටියා. මම පොතක් කියව හිටියා. ඔයාට අවශ්‍ය නම් අතීතයේ කාලයක් සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි they were playing cricket. They were playing. They were playing. They were playing cricket. They were playing cricket. කොහොම ක්‍රිකට් සෙල්ලම් කරමින් හිටියා. මොකද කර හිටියේ? ක්‍රිකට් සෙල්ලම් කරමින් හිටියා. ඔන්න එතකොට එහෙමනම් අපි යොදන්නා වූ ලියන්නා වූ ආකාරය. දැන් අපි බලමු මොන වෙලාවටද අපි was දාන්නේ මොන වෙලාවටද අපි were දාන්නේ කියලා. ඉතින් මේ I මම ඒ වගේම he ඔහු ඒකම she ඇය එකම it ඌ නැත්තම් ඒක එහෙම නැත්තම් singular noun ඒක වචන නාම පදයක එකට අපි මොකද කරන්නේ was කියන එක දාන්නේ. ඒ වගේම තමයි අපි කරන කෙනා ඔයා ඔයාලා you ඒ වගේම තමයි අපි we ඒ වගේම ඔවුන් they එහෙම නැත්තම් plural noun බහුවචන නාම පදයක් එක්කලා අපිට පුළුවන් WERE were කියන එක යොදන්න. ඔන්න යොදන විදිහ එහෙමනම් එක්කෙනෙක් එක්කලා නම් was ගොඩ දෙනෙක් එක්කලා නම් were කියන එක තමයි යොදන්නේ. දැන් එහෙමනම් අපි බලමු කොහොමද මේ වාක්‍ය නෙගටිව් නැතේන ආකාරයට හරවන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා අපි හැම lesson එකම කතා කරනවා. අපි helping verb එක දන්නවා නම් මොකද කරන්නේ? අපි helping verb එකට පස්සේ not not එකක් යොදනවා. ඉතින් මෙතන නම් අපි was not එහෙම නැත්නම් were not තමයි යොදන්නේ. ඒක අපිට was not කියන එක wasn't කියලා contracted form එකේදී යොදන්න පුළුවන්. ඒ වගේම were not කියන එක weren't කියලා contracted නැත්නම් කෙටි කරලා යොදන ආකාරයෙන් අපි භාවිතා කරනවා. ඉතින් එහෙමනම් ලියන විදිය ගත්තොත් subject කරන කෙනෙක් ඉන්නවා. was were වලට පස්සේ not not එකක් දාලා verb එක ing වලින් දාලා object එක ලියනවා. subject helping verb was were plus not not plus verb in ing form and object. ඔන්න ලියන ආකාරය. අපි example කීපයක් බලමු. බලන්න she was not watering the plants. She was not watering. She was not watering. She was not watering the plants. ඇය පැලවලට වතුර දාමින් හිටියේ නැහැ. එයා වෙන වැඩක් කර ඉන්නේ නැති. නේද? ඒ වගේම තමයි they were not fighting in the class. They were not fighting in the class. They were not fighting.
they were not fighting. They were not fighting in the class. ඔවුන් පන්තියේ රණ්ඩු වෙමින් හිටියේ නැහැ. වෙන කොයි හරි තැනක ඉන්න පුළුවන්. හැබැයි පන්තියේ නම් රණ්ඩු වෙවි හිටියේ නැහැ. They were not fighting in the class. ඔන්න අපි නෙගටිව් වලට හරවපු විදිය. ඒ වගේම තමයි අපිට මේ වාක්‍ය ප්‍රශ්න වලට හරවන්නත් ඕනේ. ප්‍රශ්න වලින් අහන්නත් අවස්ථාවල් එනවා. එහෙමනම් කොහොමද හරවන්නේ? එහෙමනම් මෙතෙන්දී අපි help you verb එක මොකද කරන්නේ? කරන කෙනා මුලට යොදනවා. ඉතින් ඔයාලා ඒක දන්නවා. පියදෙන විදිය ගත්තොත් was verb subject කරන කෙනා verb එක ing form වලින් දාලා object එක ලියනවා. was verb subject verb in ing form and object. ඔන්න ප්‍රශ්නයට යොදන්නා වූ හදන්නා වූ ආකාරය. ඉතින් බලන්න අපි example කීපයක් මේකට බලමු නේද? බලන්න මෙතෙන්දී was she singing at the party? Was she singing? Was she singing? Was she singing at the party? Was she singing at the party? ඇය පාටි එකේ ගායනා කරමින් හිටියද? කාත් එක්ක හරි කතා කර කර ඉන්න පුළුවන් නේද? අපි එක නැතේ කතා කරද්දි විස්තරයක් අහන්න පුළුවන්. ඇය පාටියේ සින්දුවක් කිය හිටියද? ගායනා කරමින් හිටියද? Was she singing at the party? Was she singing at the party? ඔන්න අහන විදිය. ඒ වගේම තමයි were they swimming in the river? Were they swimming? Were they swimming? Were they swimming in the river? Were they swimming in the river? ඔවුන් ගඟේ පීනමින් හිටියාද? අපි අහනවා ඒ යම්කිසි වෙලාවක කතා කරන වෙලාවක අහන ඒගොල්ලෝ ගඟේ පීන හිටියාද? Were they swimming in the river? අහන විදිය. ඔන්න පහසුයි හරිම පැහැදිලිව අපිට මේක තේරුම් ගන්න ලේසි. මේ පාඩමේ හරි පිළිවෙලකට rules තියෙන නිසා. ඉතින් ඒ වගේම තමයි අපි දැන් මේ එක වාක්‍යයක් අරගෙන බලමු ආකාර තුනම පැහැදිලිව ඔයාලට තේරුණාද කියලා. බලන්න පළවෙනි එක ඇතයන ආකාරය positive form එක it was chasing a cat. It was chasing a cat. It was chasing a cat. ඌ පූසෙක් පස්සෙන් පන්නමින් හිටියා. බල්ලෙක් වෙන්න පුළුවන් නේද? ඌ පූසෙක් පස්සෙන් පන්නමින් හිටියා. It was chasing a cat. එහෙමනම් negative form එක නැතයන ආකාරයේදී it was not chasing. It was not chasing. It was not chasing a cat. It was not chasing a cat. ඌ පූසෙක් පස්සෙන් පන්නමින් හිටියේ නැහැ. ඒ වගේම තමයි was it chasing a cat? Was it chasing a cat? Was it chasing a cat? ඌ පූසෙක් පස්සෙන් පන්නමින් හිටියාද? question ආකාරය, ප්‍රශ්න ආකාරය. එහෙනම් ඇත නැත සහ ප්‍රශ්න ආකාරය positive, negative and question form. It was chasing a cat. It was not chasing a cat. Was it chasing a cat? ඔන්න ලියන ආකාරය. දැන් මම හිතන්නේ ඔයාලට ඒක පැහැදිලිව තේරෙන්නේ නැති. ඒ වගේම තමයි මේ වාක්‍ය ලියනකොට අපිට කාලයට සම්බන්ධ වාක්‍ය ඛණ්ඩ කොටස් අපිට කීපයක් ප්‍රයෝජනවත් වෙනවා. ඒව නිරන්තරයෙන් වැදගත් වෙනවා. අපි කතා කරන්නා වූ අතීතයේ නිශ්චිත වෙලාව මොකක්ද කියලා සඳහන් කරන්න. අපි උදාහරණයකට බලන්න at that moment ඒ මොහොතේ කියලා අපිට කියන්න පුළුවන් මොකක් හරි දෙයක් සිදුවීම් විදිහට විස්තර කරනවා. ඒ මොහොතේ වුණ දෙයක්. එහෙම නැත්නම් while කාලයක් අතරතුරදී. එහෙම නැත්නම් when විට යම් කිසි වෙලාවක අපි කතා කරේ ඒ වෙලාවේ නැත්නම් මොකක් හරි දෙයක් සිද්ධ වෙන විට. ඒ වගේම තමයි at 5 o'clock yesterday. At 5 o'clock yesterday. At 5 o'clock yesterday. ඊයේ පහට. ඒ වගේම yesterday morning. ඊයේ උදේ. yesterday morning. ඔය වගේ අතීතයේ කාලයට සම්බන්ධ මේ වචන වාක්‍ය ඛණ්ඩ හරිම අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒ අදාළ දේ විස්තර කරනකොට. ඉතින් මේක අපිට වාක්‍යයේ මුලින්ම යොදන්න පුළුවන්. එහෙම නැත්නම් අගින්ම යොදන්න පුළුවන්. මැදට යොදන්න යන්න එපා. ඒක වරදිනවා. ඒ නිසා මුලින් හෝ අගට මේ කාලයට සම්බන්ධ වාක්‍ය ඛණ්ඩය time trace එක යොදන්න. ඉතින් අපි කලින් කතා කළා අතීතයේ සිදුවෙමින් පවතින දෙයක් ගැන විස්තර කරන්න මෙන්න මේ past continuous භාවිතා කරනවායි කියලා. ඒක එහෙම වුණත් තවත් අපි ආකාර කීපයක්ම මේ අර්ථය කතා කරන යෙදෙන අවස්ථාවන් විදිහට සඳහන් කරමු. ඉතින් පළවෙනි එක අපි කලින් කතා කරා වගේම an action happening at a specific time in the past. An action happening at a specific time in the past. අතීතයේ නිශ්චිත වේලාවක සිදුවෙමින් පවතින දෙයක් ගැන කතා කරන්නා වූ වාක්‍ය. අපි උදාහරණයක් ගත්තොත් at 7 am yesterday I was walking in the park. At 7 am yesterday I was walking in the park. I was walking in the park. ඊයේ උදේ 7ට මම පාක් එකේ ඇවිදින්මින් හිටියා. නිශ්චිත වේලාවක අතීතයේ සිදුවෙමින් පැවතුන දෙයක් විස්තර කරා. ඊළඟ දේ තමයි
for simultaneous action. Simultaneous කියන්නේ එකම මොහොතේ ක්‍රියාවන් දෙකක් සිද්ධ වෙනවා. ඒ දෙක ගැන විස්තර කරන විදිය. උදාහරණයක් බලන්නකෝ. While I was singing, the audience was clapping cheerfully. While I was singing, මම ගායනා කරමින් ඉන්න අතරතුරදී ප්‍රේක්ෂකයෝ මොකද කරේ? සතුටින් අත්වලසන් දුන්නා. සතුටින් අත්පුඩි ගැහුවා. මොකද වුනේ එතකොට? ඔයා ගායනා කරමින් හිටියා. ඒ වෙලාවේ ප්‍රේක්ෂකයෝ මොකද කරේ? ක්ලැප් කරමින් හිටියා. අත්පොලසන් දෙමින් හිටියා. දෙකම සිද්ධ වෙමින් පැවතුණා එකම මොහොතේ අතීතේ. එහෙනම් අපි මේව හඳුන්වනවා simultaneous actions කියලා. ඒ වගේම තමයි interruption. ඔයා මොකක් කර දෙයක් කරනකොට මොකක් හරි බාධාවක් සිද්ධ වෙනවා. අපිට ඒ වගේ හරියට වෙනව නේ. දෙයක් කර ඉන්නකොට මොකක් හරි බාධාවක්. ඔන්න ඒක මොකද්ද අපි හඳුනන interruption. උදාහරණයක් බලන්නකෝ. We were flying kites when it started to rain. We were flying kites. We were flying kites. We were flying kites when it started to rain. අපි සරුංගල් යමින් හිටියා වැස පටන් ගන්න වෙලාව වන විට. අපි සරුංගල් යවා ඉන්නකොට වැස පටන් ගත්තා. නේද? අපි සරුංගල් යමින් හිටියා ඒ වෙලාවේ මොකද කළේ? වැස පටන් ගත්තා. ඔන්න අපිට බාධාවක් සිද්ධ වුණා. එහෙනම් ඉන්ටරප්ෂන් එකක් සිද්ධ වුණා. ඉතින් එහෙමනම් අපි අද කතා කරේ මොන වෙලාවටද past continuous tense යොදන්න පුළුවන් කියලා මතක් කරොත් නැවතත් happening at a specific time in the past for simultaneous action ඒ වගේම for interruption. ඒ වගේම තමයි ලියන විදිය නැවතත් පොඩි මතක් කිරීමක් කරොත් අපි ඇතැන ආකාරයෙන් කතා කළා subject post verb verb in ing form and object negative form එකේදී subject post verb plus not plus verb in ing form and object ඒ වගේම question form එකේදී post verb subject verb in ing form and object එහෙමනම් ඔන්න ඔය ආකාරයට තමයි past continuous tense යෙදෙන්නේ භාවිතා වෙන්නේ මම හිතන්නේ ඔයාලා හැමෝම මේක හොඳින් තේරුම් ගන්න ඇති කියලා අවබෝධ කරගන්න ඇති කියලා. ඉතින් එහෙමනම් අපි අද මේකත් එක්කලා අපේ පාඩම ලෙසන් එක අවසන් කරන්න සූදානම් වෙන්නේ. ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙන යුනිට් 6 වලදී මුණ ගැහෙන්න ඊට කලින් පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඔයාලට මේ ලෙසන් එක යූස්ෆුල් නම් ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් ඔයාගේ යාළුවොත් එක්කලා හිත මිතුරුත් එක්කලා බෙදා හදාගෙන අමතක කරන්න එපා. ඒ වගේම මතක ඇතුව ලයික් එකකුත් දාන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. නිරන්තරයෙන් අපේ අප්ඩේට් ලබා ගන්න අපිත් එක්ක රැඳී සිටින්න. එහෙමනම් ඉතින් ඔයාලව unit number 6 6 වෙනි lesson එකෙන් අපි හමු වෙන බලාපොරොත්තු වෙනවා. So we are going to meet again with our unit number 6. So till then have a great day and great time. See you. Bye.